හොඳින් ඇති කියලා හිතනවා. කීප දිනක් මගෙන් අහලා තිබුණා අලුත් අය වෙන්නේ නැති මෙට්‍රෝ එකේ යන විදිය කියන්න කියලා. මෙට්‍රෝ එකට බස් එකට අපි RTA බස් කාඩ් එක පාවිච්චි කරන්න ඕන. එතකොට ඒකේ ගෝල්ඩ් ක්ලාස් කියලා තියෙනවා. ඒක යන්න පුළුවන් ගෝල්ඩ් කාඩ් එක පාවිච්චි කරන අයට විතරයි. ඊළඟට තව එකක් තියෙනවා බ්ලූ කාඩ් එක කියලා. තමන්ගේ ෆොටෝ එකත් එක්ක ඒක තමන්ගේ නමට රෙජිස්ටර් කාඩ් එක. එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්නුත් තමන්ට විතරයි. ඒ වගේම තියෙනවා සිල්වර් කාඩ් එක. ඒක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මේ මුදල් තියනකම්. ඒක වුණත් අපිට අපේ නමට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය මෙරිට්ස් ID විතරයි. නමුත් අර බ්ලූ කාඩ් එක හදන්න ඔයාලගේ පාස්පෝර්ට් කොපි, මෙරිට්ස් ID කොපි, පික්චර් එකක් ඒ ඔක්කොම මේ අපි එයාලට දුන්නම අපිට බ්ලූ කාඩ් එක හදලා අපි මේ මෙන්ෂන් කරන මේ ඇඩ්‍රස් එකකට එනවා. RTA ඇප් එකෙන් ඒක කරන්නත් පුළුවන්. අර සිල්වර් කාඩ් එකේ සල්ලි දාලා හදිසියෙන් හරි සිල්වර් කාඩ් එක මගදී හැලුනොතින් මට එහෙම වුණා. ඩිරම් 90 ගාණක් එක්ක අරගෙන සතියයි. එහෙම වුණාම ඒ සල්ලි අපිට හම්බ වෙන්නේ නැහනේ. එතකොට අපිට ඒ කාඩ් එක වුණත් අපේ නමට රෙජිස්ටර් කරන්න පුළුවන්. ඉමිරේට්ස් ID දුන්නට පස්සේ එයාලා අපේ නමට රෙජිස්ටර් කරනවා. හදිසියෙන් හරි කාඩ් එක නැති වුණාම මේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා වෙන කාඩ් එකක් ගත්තම අර කාඩ් එකේ මේ තියෙන බැලන්ස් එක අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බ්ලූ කාඩ් එකෙත් එහෙමයි. බ්ලූ කාඩ් එක ඩැමේජ් වුණොත් හරි මොනවා හරි වුණොත් මට එහෙම දෙයක් වුණා. මීට අවුරුදු 3කට ඒක අවුරුදු 5න් 5ට අලුත් කරන්න තියෙන්නේ බ්ලූ කාඩ් එක. ඒක මම යූස් කරේ 2 zone 3 zone කියලා වෙල zone තියෙනවා. ඒක එයාලා තමයි දන්නේ මෙට්‍රෝ ස්ටේෂන් කීයක් අතරද ඒ zone එක තියෙන්නේ කියන එක. මොකද එතකොට මම පාවිච්චි කරේ අද මැක්ස් එදා ජෙෆ්ලියා එතන ඉඳලා ඉන්ටර්නෙට් සිටි ඩුබයි ඉන්ටර්නෙට් සිටි වලට මම හිතේ 2 zone ආවේ යන්නයි එන්නයි එක ට්‍රිප් එකකට ඒ දවස්වල 5යි 50ක් ගියා. එතකොට 11ක් වගේ එනවා. මට ඒ වුණාට 220යි ගියේ මාසෙටම. අර එහෙම අඩු ගානකට හදාගන්න පුළුවන්. දැන් අපි ඒක වන් zone උනත් පුළුවන් අපිට හදාගන්න. දැන් අපිට වන් zone එකකට අපි අහුවෙන්නේ මේ මැක්ස් එකේ ඉඳලා ඩුබයි මෝල්. ඒක වන් zone එකක් වෙන්නේ. මොකද එතකොට දැන් ඩිරම් 3යිනේ දැන් නෝමල් ගාස්තුව. එතකොට අපි ඊට හා පැන්නොතින් එකක් හරි ඩිරම් 5ක් යනවානේ. එතකොට ඒක 2 zone වෙලා. අර එහෙම තමයි ඒක යන්නේ. නමුත් ඒක හරියටම දන්නේ RTA එකේ වැඩ කරන අය. මං RTA එකේ වැඩ කරන්නේ නැහැ. මම සාමාන්‍ය මේ මගියෙක් අපේ භාෂාවෙන් කියනවනම්. එතකොට ඔයාලට දැන් මේ කාඩ් සිස්ටම් දෙකක් ඊළඟට අනිවාර්යයෙන්ම 7.50කට වැඩිපුර තියෙන්න ඕන කාඩ් එකේ ගාණ. දැන් මෙට්‍රෝ ස්ටේෂන් වල තියෙනවනේ මැෂින්. දැන් මැෂින් දෙකක් තියෙනවා. එකක් තමයි කාඩ් මැෂින්. අපිට ATM කාඩ් එකෙන් රීචාර්ජ් කරන්න. රීචාර්ජ් මැෂින් ගැන මම මේ කතා කරන්නේ. එතකොට රීචාර්ජ් කරන්න මේ කාඩ් පේමන්ට් කියලා කාඩ් එකට දාලා එහෙම මැෂින් එකක් තියෙනවා. ඒකෙන් මුදල් දාන්න බෑ. අනිත් ඒවා තියෙනවා මුදල් දාන්න. නමුත් දැන් මෙට්‍රෝ ස්ටේෂන් වල තියෙන ඒ රීචාර්ජ් කරන මේ RTA මේ මැෂින් රීචාර්ජ් කරන්න පුළුවන් ඩිරම් 20 ඉඳලා ඉහළට. ඉස්සර ඩිරම් 5 පුළුවන් දැන් බෑ. ඒ වගේම තමයි දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ තියෙනවනේ කවුන්ටර්. ඒ කවුන්ටර් එකෙන් එයාලා රීචාර්ජ් කරන්නේ ඩිරම් 50ට වැඩි. මුදල් හෝ එහෙම නැත්නම් මේ ATM කාඩ්, බැංක් කාඩ් එකකින් එහෙම නැත්නම් ඇප් එකකින් එහෙම පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ Android ඇප් එකෙන් රීචාර්ජ් කරන පහසුකම දීලා තියෙනවා එයාලා. RTA මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට කොහොමත් ඔය දැන් ඔයාලා රෙජිස්ටර් වුණාම ඒකේ ඔයාලගේ මෙරිට්ස් ID එකට තියෙන කාඩ් ටික ඒකේ පෙන්눔 කරනවා. ඉතින් ඔයාලට ඒක හරි ලේසි. මේ Android කට්ටියට ඒක පුළුවන්. මේ Apple අයට ඒක බෑ. තාම බෑ. ඉතින් ඒවත් නවීකරණය වෙලා අලුතෙන් ඒවා හදයි. දැන් එතකොට ඔන්න මේ නොයල් කාඩ්. ඒකට කියන්නේ අපි නොයල් කාඩ් කියලා. එතකොට ඒ කාඩ් එක කිව්ව වර්ග තුනක් තියෙනවනේ. සිල්වර්, බ්ලූ and gold. gold එක ඩබල්. දැන් මෙට්‍රෝ එකේ යනවනම් ඔයාලට සෙක්ෂන් තියෙනවා. ඉස්සරහට මේගොල්ලෝ මේක අලුත් කරනවා කියලා මම දැක්ක මේ ගල්ෆ් නිවුස් එකේ තියෙනවා. තාම ඒ කැබින් වින් කරලා නැති නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. පළවෙනි කැබින් එක තියෙනවා gold class එක. ඒ කියන්න පුළුවන් අර gold card එක තියෙන අයට පමණයි. ඒකේ ගියොත් ඔයාලට දඩ හම්බ වෙනවා. ඊළඟට ඉතුරු ඔක්කොම අමතර ඒවයි මික්ස් යන්න පුළුවන්. එකක යන්න තුනක යන්න බෑ. ඒ තුන තමයි දැන් ඔයාලා gold class එකේ ඉඳලා අනිත් පැත්තට යනකොට ඒ පැත්තේ තියෙන women and children
women's and children. ඒ women's and children එකේ යන්න පුළුවන් කාටද කියන එක ඔයාලා දන්නවනේ. දෙමව්පියන්ටයි දරුවන්ටයි පමණ. ඒක තාත්තටවත් යන්න බෑ. ඒකේ වයස් සීමාවක් තියෙනවා. එතකොට ඒක යන්න පුළුවන් ඒ අයට පමණයි. ඒකේ ගියත් දඩ හම්බ වෙනවා. පුරුෂ පක්ෂයට යන්න බෑ. women's and children එකේ. කාන්තා පක්ෂයට ගෝල්ඩ් එක හැර අනිත් ඕන එක ගමන් කරන්න පුළුවන්. ඒ ටික තමයි ඉතින් තියෙන්නේ. ඔයාලා හැමෝම දන්නවා මේ මෙට්‍රෝ ලයින් දෙකක් තියෙනවා. මේ රෙඩ් ලයින් එක and මේ ග්‍රීන් ලයින් කියලා. ඒ වගේම මේ දැන් එක්ස්පෝ පැත්තට යනවා නම් මෙට්‍රෝ ස්ටේෂන් ඒ කියන්නේ දෙකක් දෙපැත්තට බෙදලා යනවනේ. එක්ස්පෝ එකට එකක් අපි වෙනදා නම් මේ ජබල් අලි වලින් බැහැලා මෙට්‍රෝ එක මාරු වෙනවනේ. ඉබන් බතූතා මේ UA එක්ස්චේන්ජ් යනවනම් දැන් එහෙම ඕනේ නැහැ. මෙට්‍රෝ දෙකක් එනවා. එක ලයින් එකක් කෙලින්ම UA එක්ස්චේන්ජ් එකට යන්නේ. අනිත් ලයින් එක යන්නේ මේ එක්ස්පෝ එකට. දැන් මේගොල්ලෝ අල්කයිල් කියලා අල්කයිල් නේ අල්කයිල් කියලා මෙට්‍රෝ එකක් යනවා. ඉතින් ඒක මම එතන ඒ මොන ස්ටේෂන් එකටද යන්නේ කියන එක මම දන්නේ නැහැ. මොකද මම ෆයිනෑන්ෂල් එකෙන් බහින හින්දා සහ මම එච්චර දුර ගිහින් නැති නිසා මේ ඇතකදී අපි ඉතින් ගියා එක්ස්පෝ තියේදී එක්ස්පෝ ගියා. ඉබන් බතූත වලට යනවා කෝවිලට යන හින්දා. මේ කාලේ ගියේ නැහැ. ඔය අල්කයිල් මේ කියන මෙට්‍රෝ එක පටන් ගත්තේ මේ රාමසාන් කාලේ මම හිතේ. එතකොට මම ගියේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාලගේ කාඩ් වල මේ මිනිමම් බැලන්ස් එක තියාගන්න ඕන. නැත්තම් ෆයින් එක වදිනවා. ඒකෙන් බැහැලා දැන් අපි මෙට්‍රෝ එකක් යූස් කළා බස් එකට ආවම ඒ විනාඩි 30ක් ඇතුළත බස් එක ෆ්‍රී. අපි දැන් බස් එකේ ඇවිල්ලා ඉවර වෙලා ගිහිල්ලා මේ මෙට්‍රෝ එකේ යනවා නම් අර වන් සෝන් එක ෆ්‍රී. අර ඩිරාම් 3යි ගානට යන්න තියෙන දුර ෆ්‍රී. එතන පැනලා ගියාම ඒ ඩිරාම් 5යි අතන 3යි 8ම කැපෙනවා. ඉතින් ඒ හින්දා මේ දැන් බස් එකේ වුණත් මේ women's and children කියන මේ රියදුරු මහතාගේ ඉඳලා ඒ වෙන් කරන්න එතන තීරයක් තියෙනවා. ඒ ටික ඔක්කොම ඉති වෙන්නේ women සහ children families යනවා. ඉතින් මේ අනිත් ඔක්කොම පිරිමි අය පිටිපැත්තට යන්න ඕන. ඊළඟට ඉස්සරහා ෂීට් ඉස්සරහම ඉන්නවනම් රියදුරු මහත්තයාගේ ගාව ඉන්න අය අර රතු ලයින් එකක් තියෙනවනේ. ඒ ලයින් එක ක්‍රොස් කරන්න බෑ. ඉස්සරහට යන්න බෑ. ෆයින් එකක් වදිනවා. කොච්චර බස් එකක තද වෙලා ගියත් කොහොම හරි ඔයාලා ඇතුළට යන්න බලන්න. මොකද ඔයාලගේ සල්ලි තමයි. ඒගොල්ලන්ට කිසිම no excuse මෙහි කිසිම දෙයකට. කිසිම දෙයකට no excuse. ඒකත් හොඳට මතක තියාගන්න. නාහින් ඇඬුවට වැඳ වැටුනට පොළවේ හැපුණත් වැඩක් නැහැ. ෆයින් එක එනවා. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. එච්චරයිනේ. දැන් පිළිතුරු ටික ලැබෙන්නේ නැතිනේ. ඒත් එකක් අමතක වුණානේ. Google එකේ සර්ච් කරලා බලලා රෂදියා වලට කියන නම මොකක්ද කියලා. සෙන්ටර් පොයින්ට්. සෙන්ටර් පොයින්ට් පැත්තට යනකොට ඔයාලට මං කිව්වා green and red line දෙකක් තියෙනවා. එකක් මාරු වෙනවා ඉතිසලා පැත්තට බර්ජුමාන් සහ යූනියන් එකේ. ඒ වගේමයි ඒකෙන් ක්‍රික් එකටත් යන්න පුළුවන්. ඒ දෙකටම යන්න පුළුවන්. ඒ එතන දෙපැත්තටනේ යන්නේ. ඒ ග්‍රීන් ලයින් රෙඩ් ලයින් එක මාරු වෙනවා මේ සෙන්ටර් පොයින්ට් පැත්තට යනකොට බර්ජුමාන් එකෙන් සහ යූනියන් එකේ. ඔයාලට හරි ලේසි Google එකේ සර්ච් කරන්න ඒ මෙට්‍රෝ ස්ටේෂන් එක කොහෙද කියලා බලලා එතකොට Google එකේ ඔයාලා ඉන්න තැන ඉඳලා මේ බස් එකේ ඇවිල්ලා බස් එකේ ඉඳලා කොහොමද මෙට්‍රෝ මාරු වෙන්නේ කියලා ඒ දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ මැප් එක දාගෙන ඇවිදින්න සල්ලි නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න රූම් එකේදී. ඒක අනුව ඔයාලට එතකොට තේරෙනවා. ඒක හරි ලේසි.